තෙරුවන් සරණයි. අපේ බෞද්ධ ජනතාව හැමතිස්සෙම බලාගෙන ඉන්නවා ලෝතර බුදු පියාණන් වහන්සේ සරණ ගිහිල්ලා අඩුම ගානේ මේ ඉපදිච්ච ආත්මේ සෝහාන් ඵලයවත් ලබා ගන්න පුළුවන් නම් ඒක හොඳයි කියලා. ඇත්තටම පුළුවන්. ඒක නිසා තමයි අපේ මේ ස්වාමින් වහන්සේලා හුඟක් මානසිකව ඕගොල්ලන්ට බණ කියන්නේ. නමුත් වෙලා තියෙන්නේ මොකද්ද? ඕගොල්ලෝ ඒවා අහනවා විතරයි සින්දුවක් අහනවා වගේ. ඒවා හරියට ඔළුවට ගන්න. දැන් බලන්න අපිට තියෙනවා ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරලා ලස්සන ගාථා. ඒ ගාථාවල තේරුම් අපි දන්නේ නැහැ. ඔය ගිරිමානන්ද සූත්‍රයේ කියන මේ පිරිතේ තියෙනවා දස සංඥා කියලා. ඒ දස සංඥා වලට හරි ලස්සනට ඒවා පැහැදිලි කරනවා. විග්‍රහ කරනවා. මම නිකන් වෙන දෙයක් ඒකේ කියන්නම් පිරිතේ තියෙන. මේ S2 අනිත්‍යයි අනාත්මයි. S2ත් අනිත්‍යයි. විනාශ වෙලා යනවා. කන් දෙක අනිත්‍යයි, කන් දෙකට ඇහෙන ශබ්ද අනිත්‍යයි. කන් දෙක විනාශ වෙලා යනවා. නාසය අනිත්‍යයි, නාසයෙන් දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි, නාසය විනාශ වෙලා යනවා. ඊට පස්සේ දිව අනිත්‍යයි, දිවට දැනෙන රසය අනිත්‍යයි, දිව විනාශ වෙලා යනවා. ඊළඟට කය අනිත්‍යයි, කයට දැනෙන පහස අනිත්‍යයි. අනේ කයත් විනාශ වෙලා යනවා. ඊළඟට මනස අනිත්‍යයි, මනසට දැනෙන අරමුණු අනිත්‍යයි. එහෙමනම් අපිට මොකද්ද නිත්‍ය වශයෙන් තියෙන්න ඕන? අපි හදා ගන්න ඕන මොකද්ද? අපි නිවනට මඟ මේක තේරුම් කරාම මේ දේ අනිත්‍යයි අනිත්‍යයි කියලා මේ වගේ බේරෙන්න නම් අපි මොකද්ද කළ යුත්තේ? අපි කළ යුත්තේ එකම දේ තමයි අපි සිහිය තියාගන්න ඕන, සතිය. සිහියෙන් යුක්ත වෙන්න ඕන. සමහරක් අය කියනවා සිහියෙන් යුක්තයි කියලා කියන්නේ කෝප්පයක් අතේ තියාගෙන ඉන්නවා, මේ කෝප්පය අතේ තියාගෙන ඉන්නවා, කෝප්පයක් අතේ තියාගෙන ඉන්නවා. ඒක නෙමෙයි. සිහියෙන් යුක්තයි කියලා කියන්නේ මම යම්කිසි මට යම්කිසි නරක වචනයක් කඩට එනවා, නැත්තම් හිතට එනවා. එතකොට මම මේකේ ක්‍රියාවේ යොදවන්නේ. ඇයි මම ඒකේ ආනිසංස එහෙම නැත්තම් ආදීනව හිතනවා. මේක මං කිව්වොත් මොකකින් මොකක් වේදයි කියලා ආදීනව හිතනවා. අන්නේ ආදීනව හිතනවා නම් යම් කෙනෙක් ඕනෑම වරදක ඒ පුද්ගලයා සිහියෙන් යුක්තයි. සිහියෙන් යුක්තයි කියලා කියන්නේම නිවනට මාර්ගය පැහැදෙනවා කියන එක. ඒක නිසා දෙවි පිහිටෙන් බුදු සරණින් හැම කෙනෙක්ම සිහියෙන් යුක්ත වෙන්න. අනිත් එක තමයි උදේ හවස දෙක තුනුරුවන් වන්දනාමාන කරන්න. මහා රහතන් වහන්සේලා, මහා තෙරින් වහන්සේලා, පසේ බුදු පියාණන් වහන්සේලා වන්දනාමාන කරන්න. නිතරම අනිත් අයට ගරහන් නැතුව ජීවත් වෙන්න. එහෙම කරනකොට තමන්ගේ ජීවිතේ තමන්ට හොඳටම සිහිය ඇති වෙනවා. අපි කාට හරි ගහන්න ඕන, කපන්න ඕන කියලා නිකන් හිතනවනේ. සිහියෙන් යුක්ත වෙන්න. ඒ කියන්නේ ආදීනෝ මතක් කරන්න. අපි කාව හරි කැපුවොත් ඒගොල්ලොත් අපිව කපනවා. අපිට පොලිසිය යන්න වෙනවා, හිරේ යන්න වෙනවා. ඊළඟට අපේ ජීවිත අවදානය වෙනවා. අපේ දරුවන්ගේ ජීවිත අවදානය වෙනවා. ඕන් ඔය විදිහට ඉඳලා අපේ බොහෝම පින්වත් දරුවනේ ඕගොල්ලෝ සිහියෙන් යුක්ත මිනිස්සු බාටපත් වෙලා බුදු පියාණන් වහන්සේගේ ධර්මතාවය හොඳට දැනගෙන මේ ආත්මෙම නිවන් මාර්ගයට එහෙම නැත්නම් සෝහාන් මගටවත් පත් වෙන්න. එතකොට